ලස්සනයි හැබැයි මාරාන්තිකයි. බ්‍රසීලියට කිලෝමීටර් ගාණක් ඈතින් මුහුද මැද තියෙන මේ පුංචි දූපත දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙන්නේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් කියලා. හැබැයි රැවටෙන්න එපා. මේ තමයි පෘථුවියේ තියෙන භයානකම බිමංගලක් විදියට සැලකෙන ස්නේක් අයිලන්ඩ්. ඒමත් නැත්තම් ඉල්හාදා කෙයිමාඩා ග්‍රෑන්ඩ්. බ්‍රසීල නාවික හමුදාව මේ දූපතට සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. මේ දූපතේ රජ කරන්නේ ලෝකයේ වෙන කොහෙවත් දකින්න නැති ගෝල්ඩන් ලෑන්ස් හෙඩ් වයිපර් කියන අතිශය දුර්ලභ රත්තරන් පාට පොළොංගු විශේෂයක්. මේ දූපතේ වෙනත් සතුන් නැති නිසා මේ ණය හැඩගැහිලා තියෙන්නේ ගස් උඩ වහන කුරුල්ලන්ව දඩයම් කරන්නයි. අන්න ඒ නිසාම මුන්ගේ විෂ ගොඩබිම ඉන්න මුන්ගෙම නෑදෑයෝ වෙන සාමාන්‍ය පොළොංගුන්ට වඩා 5 ගුණයකින් සැරයි. මේ විෂ කොච්චර දරුණුද කියනවනම් දෂ්ට කළාම අපේ ඇඟේ මස් සහ පටක වේගයෙන් කුණු වෙලා දිය වෙන්න ගන්නවා. විද්‍යාවේදී මේකට කියන්නේ නෙක්‍රෝසිස් කියලා. හරියටම ප්‍රතිකාරයක් ලැබුණේ නැත්නම් එක පැයක් ඇතුළත මිනිස්සෙක්ව මරලා දාන්න මේ විෂට පුළුවන්. පරිේශකයෝ කියන විදිහට මේ දූපතේ වර්ග මීටර 100ක ප්‍රදේශයක් ගත්තොත් අනිවාර්යෙන්ම මේ જાතියේ මාරෙක් එකෙක් හරි ඉන්නවමයි. ඒ කියන්නේ කැලේ ඇතුළට එක අඩියක් තිබ්බොත් ආපහු ජීවතුන් අතරින් තියෙන අවස්ථාව හරිම අඩුයි. හැබැයි මේ නීති කඩලා ජීවිතේ පරදුවට තියලා හොරෙන් මේ දූපතට පනින ජාවාරම්කරුවන් තාමත් ඉන්නවා. හේතුව තමයි මේ එක පොළොංගිගේ කළු කඩේ වටිනාකම ඇමරිකානු ඩොලර් 30000කට වඩා වැඩිවීම. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි ගාණක්. ලස්සන වුණාට මාරාන්තිකයි කියන්නේ මෙන්න මේ වගේ තැන්වලට තමයි. ඉතින් කෝටි ගාණක් වටින ණය කල්ලගන්න ඔයත් මේ මරණයේ දූපතට පනින්න ලෑස්තිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.